Mesmo que ele seja grande, rápido ou sorrateiro, ele também tem pontos fracos. Se você ficar longe dele, ele vai... හලෝ ගයිස් කොහොමද කට්ටියටම මේ කතාව පටන් ගන්නේ යුරෝපයේ අතීතයේදී යුරෝපයේ සිටින මිනිසුන් තම දරුවන් තමන් කියන දේ අහන්නේ නැති නිසා ඔවුන්ව බිය ගන්නන්න ඉතා දුෂ්ට චරිතයක් මතක් කර දෙනවා. ඔවුන් නමින් බෑග්මෑන් නැත්තම් අපි හැමෝම දන්න ගෝනි බිල්ලා. ඉන්පසු සතවර්ෂ ගාණක් තිස්සේ බෑග්මෑන් පුරාවෘත්තය කුඩා ළමුන්ගේ සිහිනවල හොල්මන් කර තිබෙනවා. ජනප්‍රවාදයේ කියවෙන්නේ රස කැවිලි, සෙල්ලම් බඩු වැනි දෙයක් දරුවන්ට දී පොළඹවාගෙන හුදකලාවේ සිටින විට ඇවිත් ඔහුගේ මායා බෑගයට ඒ දමාගෙන අරගෙන යන ඉතාම බියකරු චරිතයක් ලෙසටයි. 24 මොහුව යොදාගෙන හොරර් ෆිල්ම් එකකුත් නිර්මාණය කරා. මෙම ෆිල්ම් එකෙන් අපිට බෑග්මෑන්ගේ අඳුරු පැතිකඩ ගැන පැහැදිලිවම බලා ගන්න පුළුවන්. බෑග්මෑන් ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න.